සංස්කරණ ශිල්පීන් යම් අපහසුතාවයකට පත් වුණ තැනක් තිබ්බද? තිබුණාද? අනේ වන්න. තිබුණොත් අපිට කියලා වන්නකො. දිර්ෂාන් දැන් ওই ගමනේදී අපිට හුඟක් උදව් කරන්නේ සංචාරක සංවර්ධන අධිකාරී. හරි. අපේ රට හරි පොඩි. මේ රටේ ඒ කොනේ ඉඳන් මේ කොනටත් මේ කොනේ ඉඳන් ඒ කොනටත් හරියට බැලුවොත් එක දවසකින් ගිහිල්ලා ඉන්න පුළුවන් සම්පූර්ණ. අනේ පැය ගානයි. පැය ගානයි. මේ පුංචි රට ඒ නිසා බොහොම ඉක්මනට ඒ කාලේ ධම්ම එක එක්කෙනාගේ ඇල්ම බැල්මට යටත් වුණා. මම උඩට එකතු වෙනවා දැන් දේශගුණික සාධක අපිට ලං කරගන්න. පාරිසරික සාධක ලං කරගන්න. ජනශ්‍රුතීන් පිළිබඳව ඉක්මනින් මාරු වෙන්න පැය දෙක තුනක වගේ කාලයකද පුළුවන් ලංකාවේ. දැන් දින ගණනක් යන්න ඕනේ අනිත් නෑ අපෝ පැය ගණනක් ඇතුළත සංස්කෘතීන් කීපයක් මාරු කරන්න පුළුවන්. ශිෂ්ටාචාරයන් කීපයක් අත්විඳින්න පුළුවන්. මේ ගමන යන්න පුළුවන් මේ පුංචි රට ඒ නිසා ඉතිහාසයේ ඇතැම් අවදීන් වල විවිධ පුරවැසියන්ගේ විවිධ රටවල අධිරාජ්‍යවාදීන්ගේ අතකොළුවක් බවට පත් වුණා. උන්ගේ අල්ල ගන්නවා. හැබැයි ඔවුන් අල්ලගෙන ඊට පස්සේ ඔවුන්ට මේ රට තියාගන්න බෑ. මේ රට දෙයියන්ගේ බලපෑම තියෙන හින්දා මේ රට අතහැරලා යනවා. හැබැයි යනකොට සමහර දේවල් ඉතුරු කරලා තමයි ගියේ. ඒ දූපතට මුලින්ම කිව්වේ වෙන නමක්. මොකද නම? නම් මම කොලේක ලියාගත්තා. මේ දූපතට කිව්වේ නැදුන් තියු කියලා. හරි. ඔව්. ඒ දූපතට ඩෙල්ෆ් කියලා තමයි හඳුන්වන්නේ දිර්ෂාන්. ඕකේ. කතා ගොඩක් තියෙනවා. මෙහෙමයි. දැන් අපි ඩෙල්ෆ් ගැන තමයි අපිට පෙන්වන්න යන්නේ. ඊට කලින් දිර්ෂාන් දැන් ඕක ලන්දේසින් ලංකාවට ආවම ওই දූපත් ටිකට කච්චතියෝ, පොංකොඩතියෝ, ඊට පස්සේ නැදුන් තියෝ මේවට එක එක නම් දාලා ගියා. හැබැයි අවාසනාවකට වගේ පස්සේ මේ දේවල් වලට දෙමළ නම් එකතු වෙලා නිර්මාණය වුණා. වෙලාව කියලා කියන්නේ ඩෙල්ෆ් කියන නම විතරක් ඉතුරු වුණා. අදට මේ දූපත ඩෙල්ෆ් කියලා හඳුන්වන්නේ. ඩෙල්ෆ් දූපතේ තියෙනවා මා විශාල වැව් දෙකක්. ඒ කාලේ ලන්දේසි කාලේ දිර්ෂාන් මේ ඔය වැව් වලට ලන්දේසි ලොක්කන්ගේ නෝන මහතුරු දරුවෝ ටික ඇවිල්ලා වැව මැද බෝට්ටු සවාරි තියෙනවා. ඔය වැවට වතුර ගන්න ඇලවල් 15ක් 13ක් ඇලවල් ඒ කියන්නේ 10ක් 20ක් වගේ ප්‍රමාණයක් කපලා ඔය මුහුදු වතුර ගත්තයි කියලා පොතපතේ සඳහන් වෙනවා වැව් වලට. ඒ නිසා මුහුදු වතුර කාන්දුන නිසා ඩෙල්ෆ් දූපතේ ශාස්ත්‍රීයත්වය නැති වෙලා ගිහිල්ලා. සත්තු වඳ වෙලා ගිහිල්ලා. හුඟක් ශාක වඳ වෙලා ගිහිල්ලා. කොහොමවත් ලොකු අතීත කතාවක් තියෙනවා. ඒ කාලෙත් මෝඩ තීරණ ගන්න ඉඳලා තියෙනවා සමහරවිට. ඒක ඉතින් කාලීනේ සමහරක් කියලා නේද? කොහොම හරි අර ඩෙල්ෆ් දූපතේ තියෙන පළවෙනි වැව නැත්නම් ප්‍රධාන වැව අද නම් ආමිකින් හදලා පිළිසකර කරලා නඩත්තු කරන් යනවා. ඔය ඉතින් අපූර්ව සුන්දර කතාවක් සහ සුන්දර ස්ථානයක් යනවනම්. ඉතින් යංගෝ එහෙනම් අයයි බල ඉන්නේ. සිතියමේ ගත්තාම ශ්‍රී ලංකා දූපත අක්ෂාංශ දේශාංශ රේඛාවලට කැපිලා පේන්නෙත් නැහැ. ලංකාව කොයිද සමහරවිට පෙන්වන්නත් අමාරුයි. එහෙම වුණාට ලංකාව ඇතුලේ අපිට අයිති දූපත් කොච්චර තියෙනවද? සමහරක් විට අපි ඒව ගණනින් මෙච්චරයි කියන්න දන්නේත් නැතුව සමහර අය. ඒ වුණාට ඒ දූපත් වල මිනිස්සු ජීවත් වෙනවා. ඒ මිනිස්සුන්ගේ ජීවන රටාවක් වෙනවා. අපි එහෙම දෙයක් හොයාගෙන මේ යන්නේ. යාපනයට ආවා. යාපනයට ඇවිල්ලා පුංකොඩදිව ගැටියෙන් නැංගා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෝටර් ජෙට් බෝට්ටුවට. අර ඈතින් පේන්නේ ඩෙල්ෆ්. අපි යන්නේ ඩෙල්ෆ් වලට. අපි පුංකුඩතිව් දූපතෙන් මුහුදු සතපුම් 6ක් විතර ආවා. මේ ඩෙල්ෆ් දූපත. අපි ආවේ නෑ ගමනක්. හැබැයි අපි කැවුම් කොකිස් මුං අලුව වැලිතලප වගේ දේවල් අරන් ආවේ නෑ. අපි අරන් ආවේ කැමරාව. මේ දූපත වර්ග කිලෝමීටර් 47ක් විතර විශාලයි. පවුල් 1100කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. සමස්ත ජනගහනය බැලුවොත් 6000කට ආසන්නයි. මේ දූපතේ බොහොම සුන්දර තැන් තියෙනවා. හැමදාමත් වගේ මේ ගමනේදී සංචාරක සංවර්ධන අධිකාරිය අපිට ලොකු ශක්තියක් වුණා. මෙනි චන්දන. අපි ඇතුළට යනවා. තොරතුරු ඔක්කොම හොයලා කතා කරමු. අපි යන්න. යාපනයේ ඉන්න හැම කෙනෙක්ම ඩෙල්ෆ් වලට එනවා. කෙනෙකුට එන්න ඕන නම් අනිවාර්යයෙන්ම KKD ජැටියට ඒ කියන්නේ පුංකුඩතිව් දූපතේ 8:30 වෙනකොට ඇවිල්ලා ඉන්න ඕනේ. මොකද 8:30ට පළවෙනි බෝට්ටුව මේ දූපතට එනවා.
මෙහි ඉඳලා පළවෙනි බෝට්ටුව කෙකිටි ජැටියට යනවා උදේ 6 කාලට. 6 කාලට යන බෝට්ටුව යනවා රාජකාරී සේවාවන් සඳහා යන ගොඩාක් අය යනවා. අපිට ආරංචි හැටියට මේ දූපතෙන් යාපනයේ පැත්තේ රාජකාරී වලට සහ බලන්න කියන්න යන අය සමහර විට පාසල් ආරම යන අය 150කට වැඩි පිරිසක් දවසකට මෙහි යනවා. ඒගොල්ලෝ යනවා එනවා උදේ හවස. ඊට අමතරව මේ දූපතට එනවා යාපනයේ බලන්න එන උතුර බලන්න එන සංචාරකයන් 300ක් දවසක මේ දූපත බලන්න එනවා. මොකද මේකේ ඓතිහාසික දේවල් වැඩිනේ. ගොඩාක් ඓතිහාසික දේවල් තියෙනවා. අපි එකින් එක හොයාගෙන යනවා. මේ කතාව පටන් ගත්තා විතරයි. තව ඉස්සරහට බොහෝ දේ තිබෙනවා ඩෙල්ෆ් දූපත ගැන ඔබට කියන්න. මේ පැය දෙක අපි ඒ සඳහා වෙන් කරගෙන ඉන්නේ. අපි එහෙම්ම යනවා ආයෙත් ඩෙල්ෆ් දූපතට. සාමාන්‍යයෙන් කෞතුක වස්තුවක කාලේ පරණ වෙන්න ඒ දේ වටිනාකම වැඩි වෙනවා. ඔය ඕලන්දක් කාලේ, පෘතුගීසි කාලේ අපේ රටේ හැම තැනම බලකොට් නිර්මාණය කරන්නේ. ඒ පරදේශක්කාරයන් රට පාලනය කර ගන්න ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා ඔවුන්ගේ විවිධ දේවල් ආරක්ෂා කරගන්න හැම තැනම මේ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රයෙන් බලකොට් නිර්මාණය කරන්නේ. එතකොට ඉතින් උතුරු රටේ එකක් තියෙනවනේ. ඔය යාපනයේ තියෙන තාඩුකා කොටුවත් එහෙම නිර්මාණය වෙච්ච එකක්. ඒවට බොහොම නෑදෑකම් කියන බලකොටුවක් තමයි මේ ඩෙල්ෆ් දූපතේ තියෙන මීකාමන් බලකොටුව. මම දැන් ඉන්නේ එතන. අද මේ බලකොටුව ඉදිරි පිට ඩෙල්ෆ් දූපතේ එකම රජයේ රෝහල පිහිටලා තියෙනවා. මේ බලකොටුව ගැන හුඟක් තොරතුරු තියෙනවා. මීකාමන් කොටුවේ බැලුමට මහල් දෙකයි. හැබැයි සමහර පොත්පත්වල ලියවිලා තියෙනවා මහල් තුනක් තිබුණා කියලා. මේ මහල් දෙකේ පහළ මහල සම්පූර්ණම සිරකරුවන්. වෙඩි බෙහෙත්, අවි ආයුධ ගබඩා කරන්න හැදුවායි කියලා. විශ්වාස කරන්න එක කාමරයකවත් කාමර පහෙන් එක කාමරයකවත් එකම වාකවුලක්වත් පහළ මහලේ පේන්න නැහැ. ඒ වුණාට ඉහළ මහලේ දෙවනි මහලේ ඒ කාමරවල වාකවුලු තියෙනවා. ඒ මහල නිර්මාණය වෙලා තියෙන්නේ මුරකරුවන් සඳහා ඉන්න. මේ බිත්ති අඩි 4.5ක් විතර පළල. තල්ලකුරු, කෝමාරිකා, කුණු වගේ දේවල් එකතු කරලා බදාමයක් නිර්මාණය කරලා මේ හිරිගල් එකිනෙකට අමුල්ලා තියෙනවා. මේ ඉස්සරහින් තියෙන මහා මුහුද. ඒ කාලේ මේ ඉස්සරහ තිබිලා තියෙන බොක්කක්. එතන තමයි ඇවිල්ලා නැව් ඔරු වගේ දේවල් නවත්තලා තියෙන්නේ. එතන තොටුපොළක් හැටියට ඒ කාලේ පාවිච්චි කරලා තියෙනවා. මහා මුහුද පැත්තට මුහුණලා තමයි මේ බලකොටු නිර්මාණය වෙලා තියෙන්නේ. අද මේ වූෂමතාවයත් එක්ක මේ හැමදේම වෙනස් වෙලා සාමාන්‍යයෙන් බලකොටුවක් නිර්මාණය වීමත් එක්ක ඒ ප්‍රදේශයේ ආරක්ෂාව කියන එක විධිමත් වෙනවා. ඒ කාලේ ආරක්ෂාවට පණිවිඩය වණ්ඩ ඒවා දේවල් වලට හරවියෝ පාවිච්චි කරන්නේ. බොහොම ඉස්සර මේ බලකොටුව වටේටම තියෙනවා පරේ කූඩු තිබුණ බවට ලක්ෂණ. සමහරක් වෙලාවට අපේ ඉතිහාස තොරතුරු කියන විදිහට අපිට පිරික්සන කොට හම්බෙන විදිහට අර ආරක්ෂක ක්‍රමවේදයන් සඳහා පරේයන් උපයෝග කරගෙන පණිවිඩ යවන්නට පරේයන් පාවිච්චි කරන්න ඇති. ඒ පරේයන් මේ කූඩුවල සමහර විට ඇති කරන්න ඇති. ඒ සාධකත් මේ භූමියෙන් අපිට ඕන තරම් හම්බෙනවා. ඒ අන්තිමට අර ගල්වැටෙන් පැනලා දුවන්නේ අපේ කැමරා ශිල්පී මහත්මයා නේද? ඔව් ජානකනේ. සාමාන්‍යයෙන් ජානක බාල්දි පෙරලන දක්ෂ ඒනොට එදා ගල් කිරිත්. ඔය මේ